ඔයාලගේ සල්ලි මැරෙනවා. ඔව්. ඇහුණද හරි. ඒ මැරෙමින් පවතින මුදල් බේරගන්නේ කොහොමද කියලයි අපි අද මේ විග්‍රහයෙන් කතා කරන්න යන්නේ. පොඩ්ඩක් හිතන්න බලන්න. බැංකුවේ ඉතුරුම් ගිණුමක දාලා තියෙන සල්ලි ඇත්තටම ආරක්ෂිතද? අපි හැමෝම එහෙමනේ හිතන්නේ ඉන්නේ. ඒත් ඇත්ත කතාව ඒකද? නෑ ඒක හොරකම් කරනවා හැමදාම හැම තත්පරයකම කවුරු හරි හොරෙක් ඇවිල්ලා ඒ සල්ලි ටික ටික අරන් යනවා දන්නවද අපිට හොරෙන්ම. හරි. එහෙනම් මුලින්ම කරන්න ඕන දේ තමයි මේ හොරාව අඳුනගන්න එක. කවුද මේ අපේ සල්ලි හොරෙන් කන සතුරා? මේ හොරාගේ නම උද්ධමනය. මේක තමයි අර නිශ්ශබ්දවම ඇවිත් බැංකුවේ තියෙන සල්ලිවල වටිනාකම දවසින් දවස හොරකම් කරන අර නිහඬ හොරා. මේකේ බරපතලකම තේරෙන්නේ නැත්නම් මෙහෙම හිතමු. ලක්ෂයක් බැංකුවේ දැම්මා අවුරුද්දක් යනකොට ඒ ලක්ෂයෙන් ගන්න පුළුවන් බඩු 15000කින් විතර අඩු වෙනවා. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ අර හොරා බැංකුව ඉදිරියේ තියෙද්දිම රුපියල් 15000ක් උස්සලා අපිට කිසිම දෙයක් කරන්න බැරි වුණා. හරි. දැන් බය වෙලා වැඩක් නැහැ. හොඳම දේ තමයි මේ හොරත් එක්ක සටන් කරන්න අපිට ආයුධ තියෙනවා. අපේ අනාගතේ බේරගන්න අපිට හදන්න පුළුවන් ප්‍රධාන කුළුණු 4ක් තියෙනවා. මොනවදනේ? 1 කොටස් වෙළඳපොළ, 2 දේපල, ඒ කියන්නේ ඉඩම්, 3 රත්තරන් සහ 4 තමන්ගේම ව්‍යාපාරයක්. මේ තමයි අපේ අවිගබඩාව. හරි. මින්නෙනවා වැඩේම වැදගත්ම කොටස. සල්ලි හොයන අධිවේගී මාර්ගය. අපේ එන්ජින්ම. ඒ තමයි කොටස් වෙළඳපොළයි තමන්ගේම බිස්නස් එකකුයි. කොටස් වෙළඳපොළ කියන්නේ මොකද්ද දන්නවද? ඒ තමයි බිස්නස් එකක් අයිති කරගන්න තියෙන කැම්මැලිම ඒ සුපිරිම බුද්ධිමත් විදිහ. හිතන්න ලංකාවේ ලොකුම කම්පැනි මහන්සි වෙලා සල්ලි හොයනවා ඒ ලාභෙන් කෑල්ලක් කිසිම මහන්සියක් නැතුව අපේ සාක්කුවට එනවා. දැන් මේ වෙනස බලන්න. ඉතුරුම් ගිණුමේ දාන ලක්ෂය අවුරුද්දකින් වෙන්නේ ලක්ෂ 5000ක් විතර. ඒත් කොටස් වෙළඳපොලේ දාන ලක්ෂයට ලක්ෂ 1.5ක්. සමහර විට ඊටත් වඩා වෙන්න ලොකු chance එකක් තියෙනවා. දැන් තීරණය කරන්න. දිනනවද නැත්නම් අර හොරාට හැමදාම පරිදිනවද? හොඳයි. එන්ජින හදාගත්තා සල්ලි හොයන්න. ඒත් හොයන සල්ලි රැක ගන්නත් එපයි. ඒකට තමයි අපේ බලකොටුව තියෙන්නේ. අපේ අත්තිවාරම. ඒ තමයි ඉඩම් සහ රත්තරන්. මේක හොඳට අහගන්න. අලුතින් ඉඩම් හදන්නේ නැහැ. ඒකේ තීරම මොකද්ද? තීන බිම්මංගල සීමිතයි. ඒත් මිනිස්සු වැඩි වෙනවා. ඉල්ලුම හැමදාම වැඩි වෙනවා. ඒකයි ඉඩමක් කියන්නේ කවදාවත් වටිනාකම නැති වෙන්නේ නැති ගලක් වගේ ශක්තිමත් දෙයක්. රත්තරන් කියන්නේ දෙවියන්ගේ සල්ලිලු. ඒක කියන්න හේතුවක් තියෙනවා. රටේ සල්ලි වල වටිනාකම නැති වෙද්දී, ආර්ථිකය කඩාගෙන වැටෙද්දී, හැමදේම අවුල් වෙද්දී අතේ තියෙන සල්ලි ටික බේර ගන්න තියෙන අන්තිම ස්ථිරම දේ තමයි රත්තරන්. හැබැයි මේ දෙක වැඩ කරන්නේ විදි දෙකකට. ඉඩමක් කියන්නේ ලොකු මුදලක් දාලා දිගු කාලීනව වටිනාකම වැඩි කරගන්න දෙයක්. ඒත් රත්තරන් ඒක ඊට වඩා පොඩි මුදලකින් උනත් පටන් ගන්න පුළුවන්. ඒකේ ප්‍රධානම දේ තමයි ඕනෑම අර්බුදයකදී අපේ සල්ලි ටික ආරක්ෂා කරලා දෙන එක. හොඳයි. දැන් එන්නේ මේ මුළු කතාවෙම වැදගත්ම තැනට. මේක තමයි අන්තිම අනතුරු ඇඟවීම. දැන් තීරණයක් ගන්නම ඕන. කාලය නිකන් දිය වෙලා යනවා. මේක තේරුම් ගන්න ඕන. කිසිම දෙයක් නොකර ඉන්න හැම මොහොතක් ගානෙම වෙන්නේ අර හොරාට ගෙදර දොර ඇරලා දීලා ආවිත් මගේ සල්ලි ටික අරන් යන්න කියලා ආරාධනා කරනවා වගේ වැඩක්. පොඩියට හරි පටන් ගන්න. ඒ දැම්ම පටන් ගන්න. මොකද නුවණ තියෙන කෙනෙක් කියලා තියෙනවා මෙහෙම දෙයක් ආයෝජනය කරන්නේ නැත්නම් මැරෙන කල්ම වැඩ කරන්න වෙයි. මේක තමයි වෙනස් කරන්න බැරි කටුක ඇත්ත. හොරා දොර ළඟම ඉන්නවා. දොරට තට්ටු කරනවා. දැන් කියන්න මොකක්ද ප්ලෑන් එක?